රිපෙයාර් එකට ඇවිත් තියෙනවා no display laptop එකක්. ඉතින් මේක 6th generation laptop එකක්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේක අපි බැලුවා මොකක්ද issue එක තියෙන්නේ කියලා. issue එක නම් තිබ්බේ RAM එකේ. RAM එක clean කරාට පස්සේ no display repair එක අපි success කරගත්තා. ඉතින් අපි නිකමට CPU cooler එක ගලවලා බැලුවා processor එකේ thermal paste එක මොන වගේ තත්ත්වයක තියෙන්නේ කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් හොඳටම dry වෙලා තියෙන්නේ මේ laptop එක වැඩ කරනවා. ඉතින් වෙලාවට සර්විස් කරගන්න කියන ලැප්ටොප් වෙන්න මේ හින්දා ඉතින් ලැප්ටොප් එකේ කොච්චර වටිනාකමක්ද කියලා ඔයාලා දන්නවා ඇති 6th generation ලැප්ටොප් එකක් කියන්නේ. ඉතින් මේකෙන් ඔයාලට පෙන්වන්න ඕනේ මේ විදිහට ලැප්ටොප් එක thermal paste එක dry වෙනකන් ඔයාලා පාවිච්චි කරන්න එපා. ඔයාලා දන්නේ නැත්නම් අඩුම මාස 6කට සැරයක්වත් සර්විස් කරගන්න ඔයාලට ඉඟි දෙනවා ලැප් එක රත් වෙනවා ඒ වගේ දේවල් වෙනවනේ අනිවාර්යෙන් ඔයගොල්ලන්ට විශ්වාසවන්ත කම්පියුටර් ෂොප් එකකට ගිහිල්ලා මේක මේ සර්විස් එකක් කරගන්න ඕනද? ඒ දන්නේ මේ වෙන්නේ කියලා ඔයගොල්ලෝ අනිවාර්යෙන් දැනගෙන ඒ වැඩ ටික කරගෙන ඔයාලගේ ලැප් එක පරිස්සම් කරගන්න. ඉතින් ඒක තමයි අද කියන්න ඕනේ. මේක තමයි ඔයාලට පෙන්වන්න ඕනේ. මේ තියෙන්නේ ඒ කස්ටමර්ගේ CPU කූලර් එක. ඔයාලට බලා ගන්න පුළුවන්. thermal paste එක හොඳටම dry වෙලා තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් thermal paste එක තියෙන්න ඕනේ. මෙන්න මේ වගේ මේ තියෙන්නේ. මෙන්න මේ විදිහට thermal paste එක තියෙන්න ඕන. ඔයාලට පේනවා වටේ තියෙන්නේ කලින් පරණ thermal paste එක. මේ තියෙන අලුත් thermal paste එක. ඉතින් මේ විදිහට තමයි සාමාන්‍යයෙන් තියෙන්න ඕනේ. ඉතින් ඔයාලට වෙනසම තේරෙනවා ඇති. මේ විදිහට dry වෙන්න දෙන්න එපා laptop එක. no power no display වුණාට පස්සේ ලොකු ගාණක් ගිහින් තමයි ඔයාලට repair එක